ඔබ දවසක් කියලා අද මේ බලාපොරොත්තු වෙන්නේ නව YouTube නාලිකාවෙන් ඉංග්‍රීසි මූලිකව ඉගෙන ගන්න කැමති අයට ඒ සඳහා උපකාරයක් විදිහට ඉංග්‍රීසි වචන මූලික මට්ටමේ ආධුනික අයගේ වචන භාවිතය පිළිබඳ යම්කිසි එයාට අත්වලක් අපයන්න අතරම මේක උසස් මට්ටමවත් මධ්‍යම මට්ටමවත් නෙවෙයි. අතර මේක ආධුනික අයගේ ඉංග්‍රීසි භාෂා හැකියාවේ අවශ්‍ය උපකාරයක් ලබා දෙන්න තමයි පාඩම් මාලාවේ ආරම්භය. මම ගැන කියනවා නම් මම සංගරුප්පු ඉංග්‍රීසි භාෂා වෘත්තීය ගුරුවරයෙක් විදියට මම ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. සහ මම ඔන්ලයින් ෆිසිකල් මාධ්‍ය දෙකෙන්ම ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. නමුත් මේ වීඩියෝ මාලාවේ ආරම්භුණ එහෙම පන්ති වලට ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක් කිසි කාලෙක කියට කිසි මූලික දැනුමක් ගන්න ඕන කෙනෙකුට මේ පාඩම් මාලා වීඩියෝ පාඩම් මාලා කරනවාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ යම්කිසි මූලික අවබෝධයක් ගන්න පුළුවන්. ඒකේ එයාට පිටුහලක් එයාට උදව්වක් විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මේ channel එක subscribe කරන්න ඕගොල්ලෝ විදිහට සම්බන්ධ වෙන්න. එතකොට ඕගොල්ලන්ට අලුත් වචන නිතරම නැවත මම මේ වගේ වීඩියෝ පාඩම් මාලාවක් කරනවා. එතකොට ඒවට සම්බන්ධ වෙන්න subscribe කරලා තියන්න. එහෙමනම් මම වැඩි වෙලාවක් ගන්න නැතුව අපේ මේ පාඩමට සම්බන්ධ වෙනවා. මොකද මම බොහොම කෙටි කාලයක් ගන්න. දැන් ඉන්න අයට මේ කාල බහුලක් එක්ක ගොඩාක් වෙලා වීඩියෝ එක සම්බන්ධ වෙන්න අය බොහොම අඩුයි. ඒ නිසා මම වැඩි වෙලාවක් ගන්න මේකට අපි සම්බන්ධ වෙනවා. මම හිතන ආහාරයට මේක පැහැදිලි කියන්නේ හිතෙනවා. එතකොට අපි බලමු මේක විදිහට තියෙන පළවෙනි වචනේ ඇක්ට් කියන එක ක්‍රියාව කියන එක. එතකොට බලමු මේක නාම පදයක් විදියට ක්‍රියාපදයක් විදියට සහ නාම විශේෂණයක් ක්‍රියා විශේෂණ පදයක් විදියට මේ විදියට වෙනස් වෙවි කොහොමද වාක්‍යවල යෙදෙන්නේ. මේක ඉංග්‍රීසි කතාවටත් වැදගත් වෙනවා. එතකොට his kind act of helping the old lady was appreciated. බලන්න මෙතන කොහොමද නාම පදයක් විදියට මේ වාක්‍යය යෙදලා තියෙන්නේ. මහලු කාන්තාවකට උදව් කිරීමේ ඔහුගේ කරුණාවන්ත ක්‍රියාව අගය කරනවා. කියන්නේ මිනිස්සෙක්ගේ කෙනෙක්ගේ යාගේ කරුණාවන්ත ක්‍රියාව මොකක් සඳහාද? ඒ කියන්නේ මේ වයසක ගෑනු කෙනෙකුට උදව් කරන ඒක අගය කිරීමට ලක් වුණා කියන එක තමයි මෙතන කියන මූලික අදහස. සරල අදහස. එතකොට මේක නාම පදයක් විදිහට මෙතන එදිලා තියෙනවා. ඊළඟට නාම පද කියන්නේ යම් කිසි දෙයක් හඳුන්වන්න. මම මේක ගැන ගැඹුරින් කතා කරන්නේ නැහැ. නාම පද verb adjective adverb ඒව වෙනම කතා කරන්න ඕන පාඩම්. මේ නිසා මම ඉස්සෙල් ලොකුවට කතා කරන්නේ සාමාන්‍යයෙන් නමක් කියන එක නමක් හඳුන්වන්න පුළුවන් පදයක්. එතකොට verb එක කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාපදයක්. මේ ක්‍රියාවක් හඳුන්වන පදයක්. එතකොට බලමු she always act politely in front of guests. ඇය සෑම විටම අමුත්තන්දී ආචාරශීලීව ක්‍රියා කරයි. එතකොට මෙතන act කියන එක politely කියන වචනයත් එක්ක ඉඳලා තියෙන ආචාරශීලීව ක්‍රියා කරනවා කියන එක. එතකොට මෙතන third person singular නිසා මෙතන s අකුරක් එකතු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. මේ වගේ දේවල් අහුවලා මම පොඩ්ඩක් කතා කරන්නම්. නමුත් මෙතන ක්‍රියාපදයක් විදිහට තමයි එදිලා තියෙන්නේ. ඊළඟට නාම විශේෂණ පදයක්. ඒ කියන්නේ නාමයකට විශේෂණයක් විදිහට යෙදෙන පදවලට නාම විශේෂණ පද කියලා කියනවා. ඒක සාමාන්‍ය ප්‍රමාණය වෙන්න පුළුවන්, ගුණයක් වෙන්න පුළුවන්. යම්කිසි ලක්ෂණයකින් විස්තර කරනවා. යම්කිසි ලක්ෂණයක් විස්තර කරනවා නාම පදයක.
එතකොට ඒ වගේ එකක නාම විශේෂණ පදයක්. එතකොට adjective එකක්. He is a very active child. ඔහු ඉතා ක්‍රියාශීලී දරුවෙක්. එතකොට මේ දරුවා කියන කෙනාට ක්‍රියාශීලී කියන වචනේ නාම විශේෂණයක් විදිහට මෙතන ඇදිලා තියෙනවා. එතකොට බලන්න adverb එකක්. ක්‍රියාපදයක් විදිහට. He ran actively in the race. ඇය තරගයේ ක්‍රියාශීලීව දිව ගියා. මෙතන ක්‍රියා විශේෂණ පදයක්. ඒ run කියන එකට actively කියන එක විශේෂණ පදයක් විදිහට එදිලා තියෙනවා. She ran actively in the race. ඇය තරගයේ ක්‍රියාශීලීව දිව ගියා. actively. ඒ කියන්නේ මේ එකම වචනේ වෙනස් කර කර දාන්න පුළුවන් අපිට. කතාවේදී එතකොට එකම වචනේ පද ගණනාවකට බෙදෙන හැටි මේක තියෙන්නේ. මේක ඉංග්‍රීසි කතාවටත් ඇත්තටම වැදගත්. ලිවීමට පමණක් නෙමෙයි කතා කිරීමටත් වැදගත්. එතකොට ඇංගර් කියන එක. ඇංගර් කියන්නේ කෝපය කියන එක. එතකොට බලන්න ඒක කොහොමද noun එකක්. නාම පදයක් විදිහට ඒ දෙන්නේ. මේක ඉංග්‍රීසි කතාවටත් යොදා ගන්න පුළුවන්. His anger made him say rude words. ඔහුගේ කෝපය ඔහුට රළු වචන කියන්නට සැලැස්සේ. His anger made him say rude words. කියන්නේ යාගේ කේන්තිය නිසා එයා රළු වචන කිව්වා කියන එකක් තමයි මෙතන කියන්නේ. ඊළඟට බලන්න ක්‍රියාපදය. Don't anger your teacher with silly mistake. මෝඩ වැරදි වලින් ඔබේ ගුරුවරයා කෝපයට පත් නොකරන්න. Don't anger your teacher with silly mistake. ඊළඟ මෙතන ක්‍රියාපදයක් විදිහට. ඊළඟට බලන්න නාම විශේෂණ පදයක් විදිහට he gave me an angry look. මෙතන an look කියන එක බැල්ම කියන අදහස තියෙන්නේ. එතකොට ඒකට බැල්ම කියන එක noun එකක්. ඒකට විශේෂණ පදයක්. විතර angry කියන එක එදිලා තියෙනවා. ඔහු මා කෙරෙහි කෝපයෙන් බැලුවා. එතකොට adverb එකක් විදිහට බලමු ක්‍රියා විශේෂණයක් විදිහට she spoke angrily to her brother. ඇයගේ සහෝදරයාට කෝපයෙන් කතා කළා. ඒ කියන්නේ මොන විදිහටද කතා කළේ කියන එක ක්‍රියා විශේෂණයෙන් පැහැදිලි කරනවා. එතකොට බලන්න answer කියන එක. පිළිතුර කියන එක බලන්න. එතකොට එතන her answer was correct. මේ answer කියන වචනේ noun එකට එදෙද්දී her answer was correct. ඒකේ පිළිතුර නිවැරදි. ඊළඟ බලමු please answer my question. verb එක. කරුණාකර මගේ ප්‍රශ්නයට පිළිතුර දෙන්න. එතන verb එකක් විදිහට මුල් එකේ her answer ගාව එතන noun එකක් විදිහට. ඊළඟට නාම විශේෂණයක් විදිහට කොහොමද his answering skill are excellent. ඔහුගේ පිළිතුරු දීමේ කුසලතාව විශිෂ්ටයි. his answering skill. ඒතකොට මේ skill කියන්නේ දක්ෂතාවය කියන එක. ඒකට නාම විශේෂණයක් විදිහට තමයි මෙතන දීලා තියෙන්නේ. ඒතකොට adverb එකක් විදිහට කොහොමද she replied answeringly without hesitation. අය පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නා. ඒකට බලමු appear කියන එක. appear කියන්නේ පෙනී සිටිනවා කියන අදහසක් තියෙන මූලිකව මේ මූලික වචනය වෙනස් වෙයි කොහොමද යෙදෙන්නේ වාක්‍යවල. මේක ඉංග්‍රීසි කතා කරන්න පොඩක් වාක්‍ය අපි භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒකයි මෙතන අපි මේ ඉංග්‍රීසි ස්පෝකන් ඉංග්‍රීසි වලට මෙතන අදාළත්වයක් තියෙන්නේ. ඒකට his sudden appearance surprised us. ඔහුගේ හදිසි මෙතන ගන්න වෙන්නේ his sudden appearance surprised us. ඒ කියන්නේ ඔහුගේ හදිසි මෙතනට ගන්න පුළුවන් ඔහුගේ හදිසි ඒ කියන්නේ මෙතනට යා කවර පෙනී සිටියා කියන එක. his හදිසියේ පෙනී සිටියා. ඔහුගේ හදිසි පෙනී සිටීම අපිව පුදුමයටපත් කළා. පෙනුම කියන එකට වඩා හදිසියේ පෙනී සිටීම කියන අදහස තමයි මෙතනට ගන්න ඕන. ඔහුගේ හදිසි පෙනී සිටීම අපව පුදුමයටපත් කළා කියන අදහස ගන්න පුළුවන් මෙතනට. එතකොට verb එක he appeared at the door. ඔහු දොරකඩ පෙනී සිටී. එතකොට ඒක verb එකක් විදියට. ඒ කියන්නේ අතීත කාල ක්‍රියාපදයක් විදියට එදිලා තියෙනවා. ඒක නාම විශේෂණ පදයක් විදියට. The apparent reason for his delay was traffic. ඔහුගේ ප්‍රමාදයට පැහැදිලි හේතුව රථ වාහන තදබදය. එතන apparent reason. එතකොට reason කියන එකට නාම විශේෂණයක් විදියට නාම පදයකට විශේෂණයක් විදියට apparent කියලා එදිලා තියෙනවා. ඒකට adverb එක. He was
apparently tired after work. ඇය වැඩ කිරීමෙන් පසු වෙහෙසට පත්ව සිටි බව පෙනේ. She was apparently. කොට මෙතන adverb එක. ක්‍රියා විශේෂණ පදයක්. ඒක apparently tired after work. ඇය වැඩ කිරීමෙන් පසු වෙහෙසට පත්ව සිටි බව පේනවා. ඊළඟට බලන්න අන්තිම වචනේ අද දවසට arrange කියන එක. සකසනවා කියන අදහසක් තියෙන්නේ. noun එක විදිහට the arrangement of chair was neat. පුටු වල සැකැස්ම ඉතාමත්ම පිළිවෙලකට තිබුණා කියන එක. මේ අතීත කාල වාක්‍යයක් විදිහට එන්නේ she will arrange the books properly. මේ මෙතන තියෙන අනාගත කාල වාක්‍යයක්. ඒ ගැන මම ලොකුවට විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. නමුත් කොහොමද මේ වාක්‍ය යෙදෙන විදිය ගැන යම් අවස්ථාවල she will arrange the book properly. ඇය පොත් නිසි ලෙස සකසනු ඇත. ඒ කියන්නේ තාම ඒක කරලා නැහැ. ඒක කරන්න නියමිත දෙයක් ගැන කියන්නේ. ඊළඟට the arranged flower look beautiful. සකස් කරන ලද මල් ලස්සනට පෙනුණා. කියන එක. එතකොට මේකේ ඇත්තටම දැන් arrange කියන එකට adverb එකක් විදිහට ප්‍රායෝගිකව යෙදෙනවා අඩුයි. ඒක නිසා නමුත් අර මම adverb එකක් විදිහට එතනට මම දැන් arrange neatly කියන එක යොදලා තියෙන්නේ ඒකයි. නමුත් මේක දැන් arrange කියන වචනේ ක්‍රියා විශේෂණයක් විදිහට භාවිතාවන අඩුයි. ඒක කියන්න ඕනේ. දැන් මම මේ යට මේ ඔයාලගේ මේ කර්සර් එක මෙන්න මේ හරිය කිව්වොත් මෙන්න මේ හරිය බැලුවොත් එහෙම ආට පේනවා මම ඉංග්‍රීසියෙන් දාලා දෙනවා මේක ඇත්තව පාවිච්චි වෙන්නේ නැහැ. adverb එකක් විදිහට arrange කියන වචනේ වෙනස් වෙලා පාවිච්චි වෙන්නේ නැහැ. The room was arranged neatly. කාමරය පිළිවෙලට සකසා තිබුණි. මම ඒ වෙනුවට neatly කියන වචනේ පාවිච්චි කළේ මෙතනට වාක්‍යයක් ගොඩනගන්න neatly systematically ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් arrangedly කියන වචනේ පාවිච්චි වෙනවා අඩුයි. dictionary Cambridge dictionary ඒ වගේ ගොඩාක් ඉංග්‍රීසි පොත්පත් බලුවාම arrange කියන වචනයට adverbs විදියට එදෙනවා අඩුයි. ඒක නිසා නමුත් අර මට යම් කිසි එකම පැටර්න් එකක් යන හින්දා මම ඒක වෙනුවට වෙන වචනයක් යොදලා neatly කියන වචනේ යොදලා පෙන්වුවේ ඒකයි. භාවිතය අඩු නිසා the room was arranged මේ වාක්‍ය කිසිම වරදක් නැහැ. නමුත් arrange කියන වචනේ adverb එකක් විදිහට මෙතන එදිලා නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. නැත්නම් ගොඩක් අය හිතයි මම වැරදි දෙයක් උගන්වනවා කියලා. මේකේ වාක්‍ය නිවැරදි. නමුත් මේ වාක්‍යයේ arrange කියන එක adverb එකක් විදිහට එදිලා නැහැ. නමුත් ඒ වෙනුවට මම ආදේශ කළා neatly කියන වචනේ දාලා වාක්‍යය ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ තේරුම් ගන්න. එතකොට මෙතන neatly කියන එක තමයි adverb එක විදිහට එදිලා තියෙන්නේ. ඒකට හේතුව arrange කියන එකට adverb එක භාවිතයේ අඩුකම. ඒවට වාක්‍ය නැහැ ඇත්තටම හොයාගන්න නැහැ. ඒ විදිහට යොදලා නැහැ ගොඩක් තැන්. මේ කිසිම තැනක ඔක්ස්ෆර්ඩ් මේ කේම්බ්‍රිජ් ඩික්ෂනරි එක බැලුවත් නැහැ. The room was arranged neatly. කාමරය පිළිවෙලට සකසා තිබුණි. එහෙමනම් මේ අද දවසට ඔයාලටයි උගන්වන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී මේ වගේ පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මේ channel එක subscribe කරලා දිගටම සම්බන්ධ වෙන්න මාත් එක්ක යම් දෙයක් ඉගෙන ගන්න. ඔයාලට වැඩි ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මාගේ නම්බරයට මැසේජ් එකක් දාලා මාත් එක්ක කතා කරලා පන්තියකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙමනම් සුබ දවසක්. ඔයාලා හැම දිනාටම සම්බන්ධ වීම පිළිබඳ ස්තුතිවන්ත වෙන අතර මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා යම් දෙයක් ඉගෙන ගන්න බලමු. එහෙනම් අදට මම සමුගන්නවා.